Welcome to Podyssey Stories. Get ready for funny cartoons that spark imagination and joy. අලුත් අවුරුද්දේ ඉස්කෝලේට ආපු ලස්සනම ටීචර් තමයි මිස් නිර්මලා. හැබැයි එයා දැනගෙන හිටියේ නෑ පන්තියේ ඉස්සරහම පේලියේ ඉන්නේ ඇම්ඩා කියලා. ටීචර් බෝඩ් එකේ ලස්සනට රවුමක් ඇඳා. ළමයි මම දැන් බෝඩ් එකේ ඇඳින හැම හෙඩයකින්ම ඔයාලගේ හිතේ මැවෙන දේ මට කියන්න ඕනේ. හරිද? හරි මිස්. මගේ හිතේ නම් දැම්ම ගොඩක් දේවල් මැවෙනවා. මිස් ඕකන මිදිල් ඕනම කෙනෙකුට පේනවා මිස්ගේ පියයුරක් කියලා. ඇම්ඩා තමසට ලැජ්ජාවක් නැද්ද මෙරම කතා කරන්න? මේක ඇපල් ගෙඩියක්. මීට පස්සේ ඔයල් වල් හිත පාලනය කරගන්නවා. හරි. දැන්වත් විනීතව උත්තරයක් දෙන්න. මම මේ අන්දින දිගටි හෙඩේ මොකක්ද? මිස් දැන් නම් මිස් මාව ටෙස්ට් කරනවා වැඩි. ඕකනම් ඉතින් අර එකක්මමයි. ඇම්ඩා ඇටි දැන්ම පන්තිය නිලියට යනවා. ගිහින් ප්‍රින්සිපල් හම්බ වෙනවා. සර් මට මේ ළමයෙක්ව උගන්වන්න බෑ. මම ඇපල් ගෙඩියක් ඇඳත් මුළු පන්ති ඉස්සරහම මූමට අපහාස කරනවා. පොඩ්ඩක් ඉන්න මිස්. ඔය ඇම්ඩා කියන එක මහා මූසලෙක්. ඇම්ඩා ඇතුළට එනවා. සර් අන්න බලන්න සර් බෝඩ් එකේ තිබුණ එකයි මෙතන ඇපල් ගෙඩි දෙකක්ම තියෙනවා. ඇම්ඩා උඹ දැක්ක දේමද මමත් දැක්කේ? අනිවාර්යයෙන්ම සර්. අන්තිමට ප්‍රින්සිපල්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙලා. දැන් ඉතින් මට බනින්න එපා. සර්ටත් පේන එකේ මට පෙනුන එකේ වැරද්දක් නැහැනේ. මිස් අපි මේක මෙතනින් ඉවර කරමු. ඇම්ඩා කියන්නේ පොඩි වමෙක්නේ. ඇම්ඩා දැන් ඵලයන්. ආයෙ ওই වගේ ඇපල් ගෙඩි ගැන හොයන්න එපා. හරි සර් මම යන්න. හැබැයි සර් අර දැක්ක ඇපල් ගෙඩි දෙකේ රස කොහොමද කියලා පස්සේ මටත් කියන්නකෝ.